මුළු ලෝකයම සසරේ දුක නසන්නට රජ සැප අතරදා බුදු බව ලබන්නට කොතැනද ලොවේ නියමිත තතු හොයන්නට මහවන පියස දිග විය පෙර ඇදෙන්නට මෙන්න මේ විදිහට වනගත වෙලා අවුරුදු 6ක් පමණ දීර්ඝ කාලයක් විදුස්කර ක්‍රියාවක් කරලා බණ කියන අසන මා ඔබ වෙනුවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ වෙන අවස්ථාවේ එදා වෙසක් පුර 15ක් පොහෝ දිනක සෞඛලෙසුන් වනසලා වාසනාවන්ත පින්වතුනි මෙන්න මේ වගේ සවුමරුන් පරදලා මිහි කතම සනසලා සෞලෝ තලය සනහමින් උතුම් වූ ලෞතුරා බුද්ධ රාජ්‍යත්වයට පත් වී වදාලා සියලුම කෙලෙස් මල පෙරදුරු කරමින්නේ සත්හට වන දුකයි ලොව නැති කරවන්නේ මෙහෙමයි එදා බෝධිය ළඟ සිදුවන්නේ දස බිම්බරක් මරසේනා පරදන්නේ ගලාන ගිය ගංගානවතින්නේ කතා කරයි ගොලු කොරු ඇවිදින්නේ මුළු මිහිතලයම සුවපත් වන්නේ සම්බුදු අසිරිය ලොව පළවන්නේ තේරුම් ගත් දේය ලොවට කියනවා ටික ටික බුදු සවුවන් ඇති වෙනවා මුළු ලෝකයටම බුදු බණ යනවා දුකින් පෙළුණු සත් සුවපත් වෙනවා අසරණයින් හට පිහිට කිවන්නේ දුකින් පෙළෙන්නන් නෑ දුක දන්නේ තිලොව පියාණන් දහම් දෙසන්නේ තුන් ලෝතලයම සුවපත් වන්නේ මෙවන් ආකාරයට ලෝතුරා බුදු පදවිය ලබා පුරා අවුරුදු 45ක් තිස්සේ සසර දුකින් සත්වග එතර කරන්නට විශාල මෙහෙයක් මෙන්න මේ විදිහට කළා එදා පෙරදා දුකින් තවුනව් සත ගොඩ ගන්නා හිමිගේ දහම් අසිරිය ලොව පළවන්නා බමුණන් සමාජය පෙළමින් පෙරවුන්නා සම්බුදු දහම හින්දා එය නැතිවන්නා අසහනයකට සහනය ගෙන දුන් පෑද පවුමයි
මල නසාලන්නට දිවි මග යෝද කොපමණ දෙනෙක් ඔබ සුවපත් කෙරුවාද හිමි ඔබ නිසා නැති විය පෙර කුල බේද සම්බුදු හිමිගේ ජීවිත කාලය ටික ටික දැන් විය කියනවා සියලු සතුන් ලොව දහම් වසාලා නිරන්තරව සුවපත් වෙනවා ඒ විතරක් නොව මේ මුළු ලෝකය සසර අඳුරකින් දුරු වෙනවා තිලොව පියාණන් බුදු බව ලබලා මුළු තුන් ලෝකය සනසනවා සනසා වදාරන ලෝකය පාව් කරනා පෙර දවසකදී ජීවිතයට සුව රැගෙන පැමිණුණු තිලොව හිමියන් දිවි ගත කෙරුණා හරියට 80ක් පෙර වසරම පිරුණා මෙවන් උදාර සේවයක් කරපු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට කාලය ගත වීමත් සමගම අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. අන්න එසේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙන කාලේ උන්වහන්සේ චාපාල කියන චෛත්‍ය ස්ථානයට වැඩම කරලා සුවසේ පසු වෙන අවස්ථාවක පින්වතුනි මෙවන් සිදුවීමක් සිද්ධ වෙනවා. සුවසේ සම්බුදු හිමි වැඩ ඉන්නේ නුඹ හිඳයි මරණය නැතිවන්නේ ගොර මරු ඇවිදින් මෙලෙස කියන්නේ සවන් යුග මෙලෙස යොමු කරවන්නේ මෙපමණ කල ඉඩ දුන්නා ඉන්න තවත් නොහැක ලොව ඉන්නට දෙන්න මාගේ අනසක නොහැක කඩන්න මා එන්නට දැන් සැරසෙන්න ගොර මාරුගේ ඇරයුම පිළිගන්නේ ආයු සංස්කාරය හරිමින්නේ පිරිනිවනට වඩිනට සැරසෙන්නේ මුළු මිහිතලයම කම්පාවන්නේ මුළු මිහිතලයම කම්පාවෙනවා පොළොව තලය පෙරදාසෙල වෙනවා අනද හිමිට මේ බව වැටහෙනවා හේතුව ඇයිදැයි විමසනවා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආයුෂ් සංස්කාරය අත් අරිනවා ඒ කියන්නේ මාරයට පොරොන්දු වෙනවා
මේන් 3 මාසක් ගිය තැන මම පිරිනිවන් පානවයි කියලා බුදුවරයෙක් තමන්ගේ ආයු සංස්කාරය අත්හරිනකොට මුළු මහත් මිහිතලයේම කම්පා වෙන එක සිරිතක්. එදත් පින්වතුනි මුළු මිහිතලයේ කම්පා වුණා. ආනන්ද හාමුදුරුවෝ මේ හදිසියෙන් ඇති වුණ වෙනස් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් මේ විදියට ගිහිල්ලා අහනවා. තිලෝව පියාණෙනි කරුණාවෙන් සලකන්න හේතුව ඇයි මිහිතලයම කම්පා වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට උත්තර දෙනවා. මගේ දිවි මග අවසානය විය එළඹෙන්න ආනන්දය සිතුවා පිරිනිවනට යන්න. අන්න ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන්ට පුදුම විදිහේ වේදනාවක් ඇති වෙනවා. ඒත් සමගම බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. කියනවා නම් මේ කල්පය මෙහි වැඩ ඉන්න පුළුවන් ආනන්දය ඔබ වෙනුවෙන් ඉන්න. එහෙම කිව්වත් ආනන්ද හාමුදුරුවෝ මේ අවස්ථාවේදී පියවි සිහිය නැති වෙලයි ජීවත් වුණේ. මාරාවේශව හිටිපු ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේට ඒ ආරාධනාව කරන්නට බැරි වෙනවා. තමන් වහන්සේට ඒ ආරාධනාව නොලැබුණ නිසා අපේ බුදු පියාණන් වහන්සේ මේ විදිහේ තීරණයක් ගන්නවා. එදා පින්වතුනි ඒ චාපාල චෛත්‍ය ස්ථානයේ ඉඳලා මෙපමණ කලක් සව් සත වෙත සුව ගන්නා දම් දෙසමින් මෙමා මේ ලොව සරමින්නා මම බුදු උනත් සසරක ගති පෙන්වන්නා මින් තෙමාසකට පසු ඕ පිරිනිවනට යන්නා. අන්න ඒ තීරණය ගන්න අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒ කාලේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා ඒ පොරොන්දුවට අනුව පිරිනිවන් පෑමේ අදහස ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි අවසානයේදී ඊට තෙමස්සකට පසුව උදා වුණ වෙසක් පුර 15ක් පෝදාක මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල් උයනේදී තම ශ්‍රාවකයන් අමතලා උන්වහන්සේ අවසන් වතාවට මෙන්න මේ විදිහට දේශනා කරනවා. මරණය නැමැති ගෝර මාරුවා පාරදන්න පමානොවී නිතරම පින් කරගන්න සිල්වත් වන්න නිතරම සිත රැක ගන්න භව දුක නැමැති පැනයට පිළිතුරු දෙන්න මේ අවවාදදී හඬකින් පුරවීක අපමණ සතුන් ගොඩ ගත් සිටි ගිනිගේක මුළු මිතලයටම ගෙන දී දුක සෝක සම්බුදු
බුදු පියා පිරිනිවනට වැඩිසේක මාවත කියා දුන් ලෝකයකට අන්ද මැලවෙයි හිමි නැතිව මහනෙල් අරවින්ද මේ දුක දරා වැවෙන්නට පුළුවන්ද ඇයි සැතපුනේ හිමියනී අවසන් පුරා වසර 20ක් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළ ආනන්ද හාමුදුරුවන්ගේ සිතට දැනුණු වේදනාවට උන්වහන්සේ හැඬුව හැටි බුදුහාමුදුරුවෝ හිටියානම් එයට පිළිතුරු දෙන හැටි කවිසිතකට දැනෙන්නේ පින්වතුනි මෙන්න මේ විදිහටයි 20 වසරක්ම සමිඳුගේ පාසි උරු දරා හෙවණලක් වගේ සිටියෙමි දවස පුරා මේ දුක සිතට බැරින්දා ගන්න දරා වැළපෙමි හඬමි නෙත කඳුලැලි තිබෙන තුරා පින් පව් දෙකයි එනකොට අරගෙන එන්නේ ලෝකය කියන අම්බලමේ නවතින්නේ එහි හැමදාම ඉන්නට නැහැ ඉඩ දෙන්නේ කුමටද ආනන්ද ඒ ගැන වැළපෙන්නේ දඹදිව මහවේර තිබුණත් හතර කොනේ ඇයි මේ නිහඬ සල් සෙවණක නතර උනේ හැමතෙම වඩා ඔබ නැති දුක මෙමාට දැනේ කොහොමද වාවන්නේ බුදු